අයිබෝලමයි වාසනාවන් ගන්නකෝ පුතේ අපි පිටුව කීයක් තියන්නේ පාඩමේ අවසාන හරියනේ තියන්නේ sannivedana උපාංග එහෙමද ඔව් හරි එන sannivedana උපාංග පුතා අපි sannivedana උපාංග ගන්නෙ මොකටද sannivedana උපාංග භාවිතා කරන අරමුණ මොකද්ද? ඔව් පුතාලා පරිගණක අතර දත්ත තොරතුරු හුවමාරු කරගන්නයි අපි sannivedana උපාංග භාවිතා කරන්නේ. බලන්න ඒ අතර පළවෙනි එක network interface card. ජාලකරන අතුරු මුහුණත් කාඩ් පත. දැන් ළමයි මේ බලන්නකෝ අරන් දැන් අපි ගත්තොත් එහෙම පුතේ අපි පෙන් එකක් සම්බන්ධ කරන්නේ මොකේද? USB port එකට. දැන් අපි පරිගණක ජාලකරණයේදී අපි ගොඩක් වෙලාවට ගන්නේ network cable එකක්. මේ network cable එකේ කෙලවර තියෙන පුතා ගොඩක් වෙලාවට RJ45 කියන කනෙක්ටර් එක. නැත්නම් අපි Ethernet port කියලා කියනවා. එතන ඔය කනෙක්ටර් එක සම්බන්ධ කරන්න අවශ්‍ය ඉන්ටර්ෆේස් එක අපිට ලබා දෙන්නේ මොකෙන්ද? NIC කාඩ් එකකින්. network interface card. ජාලකරන අතුරු මුහුණත් කාඩ් පත. බලන්න ටියුට් එක දිහා. ඔය ටියුට් එකේ ඔය රූපේ පළවෙනි රූපේ තියෙන පුතේ NIC කාඩ් එකක්. හරි. එතකොට මේක RJ45 වෙන්නත් පුළුවන්. මුල් කාලේ වෙන පෝට් වර්ග භාවිතා කළා. හිතමු දැන් ඔයාට වයර්ලස් Wi-Fi ආකාරයෙන් නැත්නම් Bluetooth විදිහට සම්බන්ධ කරගන්න ඕනේ කියලා. ඒත් මොකද්ද Bluetooth කාඩ් එක සම්බන්ධ කරගන්න එපා. ඒකත් NIC කාඩ් එකක් තමයි. ඒකතර වයර්ලස් රහන් රහිත ආකාරය. ලියා ගන්න ළම වෙන්නේ මෙහෙම. ලියන්න. හරි. පරිගණක ජාලකරණයේදී බොහෝ විට රැහන් භාවිතා කරන අතර
රැහන් භාවිතා කරන අතර RJ45 RJ45 සම්බන්ධකයක් කරහා නැත්නම් කෙවෙනියක් කරහා පරිගණකයේ වෙතට සම්බන්ධ කරගනු ලබයි. NIC කාඩ් පතක් හරහා පරිගණක ජාලකරණය කිරීම සඳහා අවශ්‍ය අතුරු මුහුණත ලබා දීම සිදු කරනු ලබයි. සිදු කරනු ලබයි. right මේ රූපෙන් දාන්න පොඩ්ඩක්. මේ රූපෙන් දාන්න. අලුතෙන්ම ආපු ළමයිට ටියුට් එක ලැබෙන්න ඇති. ඒ ළමයිට ක්‍රම දෙකක් තියෙනවා. එක මුල් රෙකෝඩින් වීඩියෝ ටික ලබා ගන්න පුළුවන්. ඒ ටික අරගෙන බලන්න පුළුවන්. නැත්නම් දැන් අපි ප්‍රතිඵල ආවට පස්සේ අලුත් ළමයිට මුල් දේවල් ආවරණය කරන වෙනම පන්තියක් එනවා. ඒකට සම්බන්ධ වෙලා ඒ ටික කවර් කර ගන්න පුළුවන්. කැමති ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. මුල් රෙකෝඩින් ගන්නවා නම් මෙතන යද්දි ඔය කවුන්ටර් එකක් තියෙනවා 4නේ. 4 කවුන්ටර් එක ගාවට ගිහිල්ලා රෙකෝඩින් වීඩියෝ ඇක්ටිව් කරගෙන යන්න.
හරිද? හා. එන ඉස්සරහට. හරි. නෝට්. මේ බලා ගන්න. හරි මේ බලන්න දැන් අපි පරිගණක ජාලකරණයේදී පුතාලා පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තිබ්බොත් අපිට සිද්ධ වෙනවා හරි and a router. Now, all three of these devices are similar, but there is a difference in the way they handle data. So we'll first talk about a hub. බලගන්න Now, the purpose of a hub is to connect all of your network devices together on an internal network. It's a device that has multiple ports that accepts Ethernet connections from network devices. හබ් හා ස්විච් කියන දෙකම ගන්න අපි ද පරිගණක දෙකකට වඩා වැඩිපුර තියෙනවා නම් ජාලගත කරන්න මධ්‍ය උපකරණයේ Hub විදිහට is considered not to be intelligent because it does not filter any data or has any intelligence as to where the data is supposed to be sent. And that's because the only thing a hub knows is when a device is connected to one of its ports. So when a data packet arrives at one of the ports, it is copied to all of the other ports. So all the devices on that hub sees that data packet. So again, a data packet comes into one port, then the hub will just rebroadcast that data to every port that has a device connected to it. So even if this computer here only wanted to communicate with this computer over here, these other computers would still receive හබ් එක නිකන් ගෑල් ළමයි වගේ ටිකක් මෝඩයි අපේ පන්ති ළමයි මෝඩ් නෑ මේ ඉන්නේ රත්නපුරේ ඉන්න නැනවත්ම ගුණවත්ම ගෑල් ළමයි ටික නේ එහෙමනේ ආ දැන් මෙයා දත්තයක් යවනවා මෙයාට හබ් එකට ඒක තේරෙන්නේ හබ් එක කරන්නේ දත්ත ටික ඔක්කොටම even යවනවා though the data was not intended for them. So when this happens, it not only creates security concerns, but it also creates unnecessary traffic on the network, which wastes bandwidth. Now, a switch is very similar to a hub. It's also a device that has multiple ports that accepts Ethernet connections from network devices. But unlike a hub, a switch is intelligent. A switch can actually learn the physical addresses of the devices that are connected to it, and it stores these physical addresses, called MAC addresses, in its table. So when a data packet is sent to a switch, it's only directed to the intended destination port.
unlike a hub, where a hub would just rebroadcast the data to every port. ස්විච් එක බුද්ධිමත්. එයා කරන්නේ අවශ්‍ය පරිගණකයට විතරක් දත්ත යවනවා. ඒකට එයා MAC address So කියන as එක an භාවිතා example, කරනවා. if this computer here wanted to communicate with this computer over here, the data packet arrives at the switch, and then the switch will look at its table of MAC addresses and matching ports and deliver the data to the correct port. And then the data packet would only go to that computer. So that's the major difference between a hub and a switch. So as a result, switches are far more preferred over hubs because they reduce any unnecessary traffic on the network. So as a review, a hub only detects that a device is physically connected to it, and a switch can detect specific devices that are connected to it because it keeps a record of the MAC addresses of those devices. හරි අපි කලියයින් පුතේ පැහැදිලිද මයිට? හා. එන්න ස්විච් හෝ හබ් යන පරිගණක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් පරිගණක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ජාලගත කිරීමට ඇති විටකදී මධ්‍ය උපකරණය ලෙස hub හෝ switch භාවිතා කළ හැක. භාවිතා කළ හැක. ඊළඟටරුව හබ් එක මගින් ඊට සම්බන්ධ සියලුම උපාංග වෙත දත්ත සම්ප්‍රේෂණය කරන අතර ස්විචය මගින් MAC address නම් වූ සුවිශේෂී ලිපිනයක් භාවිතා කරමින්
අදාළ පරිගණකය වෙතටම දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදු කරනු ලබයි. පුතාලගේ රිසල්ට් දෙන්න ඇතුළු O level. එයා පුච්චලා දානවල පුතාලට කැමති විෂය ධාරාවන් උසස් පෙළ කරන්නලු. ප්‍රතිඵල ඕනද? ප්‍රතිඵල ඕනද? එපා. ඒ කාලේ එහෙම හිතනවා. ඔය වයසට. පොඩි දෙයක් කියන්න. හාද. දැන් බලන්න. දැන් ඔයා O level ලියලා මාස 4ක් තිස්සේ ගෙදර. කිසිම අරමුණක් තියනෝ ජීවිතේ නෑ. නිදාගනත් ඇති වෙලා. නිකන් ඉඳලත් ඇති වෙලා. ඒ ප්ලෑන් කරපු ට්‍රිප් ගියෙත් නෑනේ. හරි. ඒ ඕල් කාලේ ප්ලෑන් කළා නේද? ලංකාව වටේ යනවා, හරිය යනවා, මෙහෙ යනවා, අන්තිමට කොහෙද උනේ? එහා ගෙදරට තමයි යන්න උනේ. හරි. පුතේ සාමාන්‍ය පෙළ ලක්ෂ 5ක් ලිව්වහම 5ක් විතර එක දවසක් ළමයි ගෙදරට වෙලා ඉන්නවා කියන්නේ මිනිස් පැය කොච්චරක්ද? මිනිස් දින ලක්ෂ 5ක් මාසයක් පරක් වෙනවා කියන්නේ කොච්චර ශ්‍රමයක්, කොච්චර වැඩ ප්‍රමාණයක් නිකන් අපතේ යවනවද? තේරෙන්නේ නැහැ පුතාලට. දැන් ඔය රිසල්ට් ආව නම් පිරිසක් ජොබ් වලට යයි. තව පිරිසක් කෝස් කරන්න යයි. තව පිරිසක් A level කරන්න යයි. තව පිරිසක් රට යයි. තව පිරිසක් කසාද මදි. දැන් ඔහම ගිහිල්ලා පුතේ තව පාසල් පටන් ගන්නත් තව මාස 3ක් විතර යනවනේ. ඉන්ටව් තියලා ඒවා කැඳවලා උත්සව තියලා මල් මාලා දාලා ගිනි මැල ගහලා රචින්න පත්තු කරලා හරි නැකත් බලලා ටික දවසක් යනවා. A level ලියලා රිසල්ට් එන්න මාස 4ක් විතර යනවා. ඔයා කැම්පස් සිලෙක්ට් නම් ඒකට තව මාස 10ක් විතර යනවා. ඔය කාලෙම එක්කම එකතු වුණාම පුතේ අවුරුදු 2ක් ඔයාගේ කාලේ නාස්ති වෙලා. දැන් වයස කීයද? 17යි. 17 දන 2028 A level දී වයස කීයද? 2028 දී වයස කීයද? 19 දන. මොකද අගෝස්තුවේ එක්සෑම් තියෙන්නේ. ගොඩ ළමයිට 20 කිට්ටු වෙනවා. කැම්පස් ගද්දි 21යි. 4 year ඩිග්‍රියක් කරලා එළියට එද්දි පුතේ 25යි. 25 දන. උපාධාරණියෙක් ධාරියෙක් අතේ පිච්චියක් නෑ හිඟන්නෙක්. ඔන රස්සා හොයාගෙන වැඩ කරලා ස්ථාවර වෙදි 30 විතර වෙනවා. ඔන්න එතකොට එතන අපරාධේ මේ වයස වැඩි වගේ. තව කලින් තිබ්බනම් අන්න. මේ අවුරුද්දකට විතර අඩු වෙනවා නම් ළමයි. අපිට අවුරුදු 22 වෙද්දි ඩිග්‍රියක් ගන්න පුළුවන් නම් අතට. ඔය ප්‍රෙෂයි කළොත් මං කිව්වේ. තව සෙකන්ඩ් ෂයි එහෙම කළොත් තව අවුරුද්දක් යනවා. ඒ නිසා කාලය හරි වැදගත්. දැන් මේ තේරෙන්නේ. පසුවට යුරෝපයේ අවුරුදු 22 වෙද්දි ඩිග්‍රී ගන්නවා.
හරි. පුතාලා 22 වෙද්දිත් ගෙදරින් කාලා බිලා ඉන්නවා. එතන පොඩි අවුලක් තියෙනවා. හරි. ඔකයි ප්‍රශ්නේ. දැන් ඔය ආතල් එකේ හිටියට තේරෙනවද? ඒ නිසා මේක ඉක්මනට ඇවිල්ලා උසස් පොද අරමුණක් නැහැ තාම ළමයිට. රිසල්ට් එක එන්න ඕනේ කරන විෂය ධාරාව කරනවද වෙනස් කරනවද අරමුණකට යන්න ඒක තියෙන්න ඕනේ. අරමුණක් නැති ප්‍රශ්නේ ළමයිට තියෙන්නේ. තේරෙනවද? ගොඩක් ළමයිට අරමුණක් නැහැ හරියට. රයිට්. එන්න රවුටරය නේ මාර්ග කාරකය නැත්නම් රවුටරය. පුතාලා ඉන්ටර්නෙට් යද්දී අන්තර්ජාලය හා ප්‍රවේශ වෙද්දී අපිට මොකද්ද ඕන වෙන්නේ? අපිට මොකද්ද ඕන වෙන්නේ? අලමයි රවුටරයක් අවශ්‍යයි. දැන් මේ බලන්න මේ හොඳට අහගන්න. අපි සාමාන්‍යයෙන් ළමයි අන්තර්ජාලය අඳින්නේ අපි වලාකුළකින්. ඉන්ටර්නෙට්. එතකොට අපි ගත්තොත් එහෙම ඔයා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා නම් ඔයාට රවුටරයක් ඕනෙමයි. එවනේ ඔයා ගෙදර ඉන්ටර්නෙට් රවුටරයක් ගන්නවනේ. ඩයලොග් රවුටරය හරි ADSL රවුටරයක් හරි යූස් කරනවා. මෙන්න ස්විච් එකක් තියෙනවා. මේක A කියලා නෙට්වර්ක් එක. මේක B කියලා නෙට්වර්ක් එක. දැන් මම මේ නෙට්වර්ක් දෙක නිකම්ම මෙහෙම සම්බන්ධ කළොත් තවදුරටත් A හා B කියලා ජාල දෙකක් තියෙනවද නැද්ද? තවදුරටත් ජාල දෙකක් තියෙනවද නැද්ද? නෑ. මේ දෙකම එකක් වෙනවා. මේක වෙනස් ජාල දෙකක්ව තියෙද්දී සම්බන්ධ කරගන්නව නම් රවුටරයක් ගන්නවා. හරි. එතෙන්ද රවුටරයක් ගන්නෙ. රයිට්. එන්න අපි ඉස්සලා තවද බලමු. මේ බලන්න. Hubs and switches are used to exchange data within a local area network. For example, such as in your home network or in a business. They are not used to exchange data outside their own network, such as out on the internet. Because to exchange or route data outside their own network to another network, such as out on the internet, a device needs to be able to read IP addresses. And hubs and switches do not read IP addresses. So that's where the router comes in. Now, a router does exactly what its name implies. A router is a device that routes or forwards data from one network to another based on their IP address. When a data packet is received from the router inspects the data's IP address
and determines if the packet was meant for its own network or if it's meant for another network. If the router determines that the data packet is meant for its own network, it receives it. But if it's not meant for its own network, it sends it off to another network. So a router is essentially the gateway of a network. So here we have a private network with its router, and we'll refer to this as the red network, indicated by the red colored screens on the computers. And over here you're going to have different data packets, indicated by their different colors, which represents different IP addresses, and they are going to be entering the red network's router from the internet. Now the router is only going to accept the red data packets because they are the only ones that are intended for this network. So all of the other data packets, the yellows, blues, greens, etc., will be rejected by this router because they were not intended for this network because their IP addresses were not meant for this network. මේක රතු පාට නෙට්වර්ක් එකනේ. එතකොට රවුටරේ හරහා ගොඩ දත්ත යනවා. එයා මොකද කරන්නේ? ඔයාගේ නෙට්වර්ක් එකට ඕන දත්ත ටික ගෙනත් දෙනවා. Now here is an expanded view of routers over the internet. There are 4 networks here, indicated by their different colors, and each network has their own router, along with their hubs or switches and their computers. So right now, as you can see, each network is just exchanging information within දැන් මේ රතු කහ කොළ නිල් මේ ස්විච්. ඒ ස්විච් එක හරහා ඒ ජාලය තුල දත්ත හුවමාරු වෙනවා. own network. Their data is not going out on the internet, so they are not communicating with other networks. They are just exchanging data within their own network using their hub or switch. Now let's go ahead and exchange data between different networks. So let's say, for example, that this computer here on the red network wants to communicate with a computer here on the blue network. So for this to happen, the data packet has to leave their own network and go out on the internet. So the computer sends their data, and it goes to the network's router. And once the data packet reaches the router will look at the IP address of the data packet and then forward the data out on the දැන් රවුටරේ තමයි කරන්නේ දත්තය ආවට පස්සේ රයිට් කොහාටද යන්න ඕනේ. ඒ ටික හොයලා ඒ දත්තය එතෙන්ට සෙන්ඩ් කරනවා. to the next router and then make its way to the blue network's router and then to the intended destination computer. So in a nutshell, this is how routers work. So in conclusion, hubs and switches are used to create network. ඔය විදිහට තමයි පුතේ අන්තර්ජාලය බිහි වෙලා තියෙන්නේ. තේරෙනවද? රයිට්. ඊළඟ මෙහෙම ඊළඟ මෙහෙම කිසියම් පරිගණක ජාලයක් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීම සඳහා
රවුටරය භාවිතා කරයි. ඊළඟටරුව එකිනෙකට වෙනස් පරිගණක ජාල දෙකක් ජාලගත කිරීම සඳහා රවුටරය භාවිතා කරනු ලබයි. හරි. right. මෙන්න මේ රූපේ ඉඳන් මේක දාලා දීලා තියෙනවා. මෙන්න මේක ඉඳන් පල්ලෙහා රූපේ. මේ රූපේ ඉඳන්
හරි. හරි එන ඉදිරියට එන්න. right මොඩම් හරි දැන් නම් මේ මොඩම් භාවිතාව වෙනවා අඩුයි. right ආගන්න. හරි අහන්න පුතේ අපි දැන් අපි දන්නවා ළමයි මේ පරිගණක තුල භාවිතා වෙන්නේ 1 සහ 0 ඩිජිටල් සිග්නල් එකක්. පරිගණක තුල භාවිතා වෙන ඩිජිටල් සිග්නල්. දැන් අපි මේක දැන් ගොඩක් වෙලා අපි දත්ත sannivedana දුරකථන රැහැන් හරහානේ ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා නම් පුතා ඉන්ටර්නෙට් ගන්නේ ටෙලිෆෝන් රැහැන් හරහා තමයි මේ දෙක අතර සම්බන්ධය හැදෙන්නේ. මේ ටෙලිෆෝන් රැහැන් වල පුතේ යන්නේ ඇනලොග් සිග්නල්. මේ දත්ත සම්ප්‍රේෂණය සපුරාලන්න අපිට සිද්ධ වෙනවා මෙතනින් ඩිජිටල් ඇනලොග් කරන්න. ආපහු මෙතනදී ඇනලොග් ඩිජිටල් කරන්න. ඩිජිටල් සිග්නල් එකක් ඇනලොග් කරනවට කියනවා මොඩියුලේට්. ඇනලොග් එක ආයේ ඩිජිටල් කරනවට කියනවා ළමයි ඩීමොඩියුලේට්. එතකොට මෙන්න මේක කරන්න පුළුවන් උපකරණයක් හදනවා පුතේ. නම දානවා මෙතනින් එම්මෝ මොඩම්. මොඩමය ඔහොමයි මොඩම් කියන නම හැදුනේ. බලන්න රූප සටහන දාලා තියෙනවා අවශ්‍ය දේවල් සටහන් කරගන්න. බලන්න. තව මොනවා හරි අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න.
හරි. රයිට්. එටින් ලියා ගන්න මෙහෙම. පරිගණක තුල භාවිතා වනුයේ අංකිත සංඥාවේ අංකිත ඩිජිටල් සංඥාවේ දුරකථන රැහැනක් කරහා දත්ත සම්ප්‍රේෂණය කිරීමේදී දත්ත ප්‍රතිසම ආකාරයට සම්ප්‍රේෂණය කිරීම සිදු කරයි. මෙහිදී දත්ත සම්ප්‍රේෂණය සපුරාලීමට නම් ඩිජිටල් ඇනලොග් බවටත් ඇනලොග් ඩිජිටල් බවටත් පරිවර්තනය කළ යුතු වේ. මෙය ඉටු කරගත හැකි උපාංගයක් ලෙස මොඩමය හැඳින්විය හැක. හරි රයිට්. එනේ අපිට ෆයර්වෝල්. දැන් අපි හිතමුකෝ අපි උදාහරණයකට ගමු කවද ගන්නේ? අපි හිතමු මේ දුව කියලා රෝස පාට ගමක ඉඳලා ඉන්නේ. මෙන්න මේ දුව ඉන්නෝ. ගෙදරලා ඉන්නෝ.
දැන් මේ දුවලෑ ගෙදර මුකුත් තාප්පයක් බැම්මක් වැටක් නැහැ. දැන් මොකද වෙන්නේ පුතා? ගෙට රිංගනවා කොල්ලෝ. ඒ විතරක් නෙවෙයි බල්ලෝ. ඒ විතරක් නෙවෙයි කපුටෝ. ඒ හින්දා මේ පුතාලාගේ තාත්තා මොකද කරන්නේ? ගහනවා ගේ වටේට අඩි 30ක් උස තාප්පයක්. දැන් මොකද වෙන්නේ? බල්ලන්ට කොල්ලන්ට කියා කපුටෙකුටවත් ගෙට එන්න පුළුවන්ද? පුළුවන්ද? ඈ? පුළුවන්? බෑ. මෙහෙමයි තිය පුතා. ගලේ කෙටුවත් යන්නේ කී යනවා. ඒ දුව එහෙමනේ. හරි. තේරෙනවද? අත්දැකීම් තියෙනවද උස්සන්න බලන්න. අර පුතාට අත්දැකීම් දෙනවා අපේ රතු පාට ෂර්ට් දැන් පුතාට කොණ්ඩේ ක්‍රේල් පුතෙක් ඉන්නේ. හරි. එහෙම නෑ අනේ ඒ දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක්. එහෙම නෑ අනේ අතින් විතරයි ඇල්ලුවේ. හරි. රයිට්. හරි. දැන් ඔන්න මේ තාප්පේ මොකක්ද ආවේ? ආරක්ෂාවක්. දැන් ඔයා මේ හිතමු දැන් අපි හිතමුකෝ මේ තියෙන්නේ මේ පුතාගේ කම්පියුටරේ. අවුල්දා. මේකේ තියෙනවා යාගේ දෝනිගේ ෆොටෝ ටිකක් එහෙම. ඒව බලලා තමයි නිදා ගන්න නැත්නම් නිින්ද යන්නේ. දැන් මෙහෙම හිතමු මේ දුවට දෑවැද්දට දෙන්න මේ කෝටි 50ක් වට්ට නිලක් තියෙනවා. කොයිද හංගලා තියෙන්නේ? කොමඩ් එක ඇතුලේ හංගලා තියෙනවලු ගෙදර. දැන් ඔය මැනික හොරකම් කරනවා නම් මොකද්ද කරන්න වෙන්නේ? මොකද්ද කරන්න වෙන්නේ? ගෙට පයින්න වෙනවනේ. වහලේ උළු ගලවලා හරි දොරක් ගලවලා හරි ඉන්නේ උන්ට වෙඩි තියලා හරි ගේ ඇතුළට එන්න වෙනවා. ඇවිල්ලා තමයි ඒක හොරකම් කරන්න වෙන්නේ. දැන් මේ පුතාගේ කම්පියුටරේ තියෙන මේ ෆොටෝ ටික හොරකම් කරන්න ගේ ඇතුළට එන්න ඕනද? ගේ ඇතුළට එන්න ඕනද? නේ. මේ පුතා අන්තර්ජාලය හා සම්බන්ධ වුණ ගමන් මොකද වෙන්නේ? මෙයා ඉන්ටර්නෙට් ගිය ගමන් මෙන්න ඉන්නවා ළමයි. හැකර් කෙනෙක්. එයාට පුළුවන් අන්තර්ජාලය හරහා ඇවිල්ලා මේ ෆොටෝ ටික හොරකම් කරගන්න. හැකින් කියන්නේ ඕකට. අනවසරෙන් අපේ පරිගණකයට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙලා අපේ තියෙන දත්ත තොරතුරු ටික මොනවා කරගන්න පුළුවන්ද පුතේ? හොරකම් කරගන්න පුළුවන්. එම හැකියාව තියෙනවා. පැහැදිලිද? දැන් එහෙනම් අපි මේක මොකද කරන්න ඕනේ? වලක්වන්න ඕනේ. ගේ වටේට තාප්පයක් ගැහුවාගේ පුතේ. මෙතනින් අපි දානවා ඩිවයිස් එකක්. ඒකට කියනවා ෆයර්වෝල්. ගිනි පවුර. ඒකෙන් මොකද්ද වෙන්නේ පුතා? ආරක්ෂාවක් ඇති වෙනවා. හරි. රයිට්. මේ බලන්න.
What is a firewall? Now, a firewall is a system that is designed to prevent unauthorized access from entering a private network by filtering the information that comes in from the internet. A firewall blocks unwanted traffic and permits wanted traffic. So a firewall's purpose is to create a safety barrier between a private network and the public internet. Because out on the internet, there's always going to be hackers and malicious traffic that may try to penetrate into a private network to cause harm. And a firewall is the main component on a network to prevent this. And a firewall is especially important to a large organization that has a lot of computers and servers in them, because you don't want all those devices accessible to everyone on the internet where a hacker can come in and totally disrupt that organization. So that's why you need a firewall to protect them. So a firewall that's used in computer networks is very similar to how a firewall works in a building structure. In fact, that is where the word firewall came from. A firewall in a building structure provides a barrier so that in the event of an actual fire on either side of the building, the firewall is there to keep the fire contained and to keep it from spreading over to the other side. So the firewall is there to keep the fire from destroying the entire building. But if the firewall wasn't here, the fire would spread over to the other side and then the whole building would be destroyed. And a network firewall works in a similar way as a structure firewall. It stops harmful activity before it can spread into the other side of the firewall and cause harm to a private network. So in today's high-tech world, a firewall is essential to every home and especially in a business or an organization to keep their network safe. Now, a firewall works by filtering the incoming network data and determines by its rules if it's allowed to enter a network. And these rules are also known as an access control list. These rules are customizable and are determined by the network administrator. The administrator decides not only what can enter a network, but also what can leave a network. So these rules either allows or denies permission. So as an example here, we have some rules in a firewall's access control list, and it shows a list of IP addresses that have been allowed or denied by this firewall. And as you can see, traffic from some IP addresses are allowed to enter this network, but traffic from one IP address has been denied. So if traffic from this IP address try to get into this network, the firewall will deny it because of the rules that are set in the firewall. But the other IP addresses are granted access because the rules allow them. Now, firewalls don't just make rules based on IP addresses, but they can also make rules based on domain names, protocols, programs, ports, and keywords. So let's say in this example, the firewall rules are controlling access by port numbers. And let's say that the rules have allowed incoming data that's using port number 80, 25, and 110, and the data using those ports have been given access to this network. So any incoming data that's using those ports can pass through the firewall. But also in this firewall, the rules have denied any data that's using port numbers 23 and 3389. So any incoming data that's using those port numbers, the firewall will deny access and it won't get past the firewall. So in a nutshell, this is how firewalls basically work. Now, firewalls do come in different types, and one type is called a host-based firewall. And this is a software firewall. This is the kind of firewall that is installed on a computer, and it protects that computer only and nothing else. So for example, later versions of Microsoft operating systems come pre-packaged with a host-based firewall, and you can see that example here. And there are also third-party host-based firewalls that can be purchased and installed on a computer. So for example, Zone Alarm, which is a popular third-party host-based firewall. And also a lot of antivirus programs will have a built-in host-based firewall. And another type of firewall is called a network-based firewall. A network-based firewall is a combination of hardware and software, and it operates at the network layer, and it is placed between a private network and the public internet. But unlike a host-based firewall, where it only protects that computer, a network-based firewall protects the entire network.
And it does this through management rules that are applied to the entire network so that any harmful activity can be stopped before it reaches the computers. Now, network-based firewalls can be a stand-alone product, which is mainly used by large organizations. And they can also be as a built-in component of a router, which is what a lot of smaller organizations rely on. එතකොට දැන් පුතාලගේ පුද්ගලික පරිගණකයක් වුණත් පුතේ ඔයා මෙතන ගිහිල්ලා බලන්න ෆයර්වෝල් එකක් ඔයාගේ තියෙනවා අනිවාර්යයෙන්ම. ඔයාගේ Windows genuine එකක් නම් තියෙන්නේ අනිවාර්යෙන් මේක on වෙලා තියෙන්නේ. හොර කොපියක් නම් off වෙලා ඇත්තේ. ෆයර්වෝල් එක software එකක් වෙන්න පුළුවන් hardware වෙන්න පුළුවන්. hardware මේ තමයි මේ තියෙන්නේ. ඒක තමයි වඩා ආරක්ෂිත. බැංකුවක් නැත්නම් විභාග දෙපාර්තමේන්තුව මේ වගේ ප්‍රධාන තැන්වල අනිවාර්යෙන් මේ hardware මේ ෆයර්වෝල් එක use කරන්න ඕනේ. Or they can also be deployed in a service provider's cloud infrastructure. Now, a lot of organizations will use both network-based and host-based firewalls. They will use a network-based firewall to protect the entire network as a whole. And they will also use host-based firewalls for their individual protection for their computers and servers. And by doing this, it'll ensure maximum protection. Because if harmful data දබාන්න මෙතන මේ personal firewall එක වෙනම තියෙනවා ඊට අමතරව hardware firewall එක ආයෙ දාලා තියෙනවා. මේ හැම එකකින්ම මොකද්ද පුතේ සැලසෙන්නේ ආරක්ෂාව. හැබැයි ඉතින් අපි කොච්චර ෆයර්වෝල් දාලා තිබ්බත් හැකර් කෙනෙක් ප්‍රබල නම් හැකර් ප්‍රබල නම් ෆයර්වෝල් එක බිඳ දාගෙන එන්න පුළුවන්. also happens to get past the network firewall, the host-based firewalls on each computer will be there to stop it. So thank you everyone for watching this video on firewalls. Please subscribe and I'll see you in the next video. Thank you. හරි. right. අපි කොච්චර ප්‍රබලව ෆයර්වෝල් දැම්මත් පුතේ ඇටැක් ප්‍රමාණය වැඩි නම් ෆයර්වෝල් එක බිඳ දාන්න පුළුවන්. යන ෆයර්වෝල් ගිනි පවුර මෙය දෘඩාංගයක් හෝ මෘදුකාංගයක් විය හැක. මේ දෘඩාංගමය ආකාරය වඩා ආරක්ෂාකාරී වේ. ඊළඟටව අනවසර පුද්ගලයන් පරිගණක ජාලයකට ඇතුළත් වීම වළක්වාලීම සඳහා ගිනි පවුර භාවිතා කරයි. ගිනි පවුර
භාවිතා කරයි. හරි රයිට්. හරි එන්න අපි ඊළඟ හાર્ඩ්වෙයාර් ප්‍රැක්ටිකල් උත් කරන්න නියමිතයි. හරි අදහස ආවනේ ෆයර්වෝල් එකේ නේද? මොකද්ද වෙන්නේ කියන එක? එන විවිධ පෝට් බලන්න දන්න විදිහට එකේ ඉඳන් 12 දක්වා පෝට් වල නම් ටික ලියන් යන්න. දන්න විදිහට ලියාගෙන යමු. කතා නවත්තලා ලියාගෙන යන්න. අයියෝ ළමයි උදේ හවස කම්පියුටරේ පාවිච්චි කරනවා. පෝට් ටික දන්නේ. කො
හරි. right. හරි අගන් ඊට පස්සේ අපි යනවා ඊළඟ ටියුට් එක හම්බ වෙන සතියේ පේපර් එකකුත් එන්න තියෙනවා ලෑස්තිලා ඉන්න දුන්නේ නැනේ කලින් කියන ලෑස්තිලා ඉන්නකෝ හරි බලන්න 1 සහ 12 දෙක මොනවද පුතේ පෝට් එක USB හරිනේ 1 සහ 12 දෙකම USB sorry USB රු PS2 හරි PS2 ගන්න මොනවටද දැන් අලුතෙන් PS2 එනවද නෑ අවුට්ඩේට් හරි අංක 2 මොකද පුතේ parallel port සමාන්තර කෙවණිය ඔය printer එහෙම ගොඩක් සම්බන්ධ කළේ ඒකෙන් තුන 9 8 ඔක්කොම USB පුතේ හතර මොනවද ඊතර්නෙට් නැත්තම් RJ45 5 line mic cable sound cable line in line out दाय VGA port 11 serial port हरे हरद right हाँ පුතා USB කියන එකේ තේරුම මොකක්ද මහනම එක USB කියන්නේ මොකක්ද Universal Serial Bus विश्व
ශ්‍රේණිගත බසය ලියා ගන්න තේරුම් USB. හරි එන්න ඔය දැන් ගොඩ ළමයි USB කිව්වහම හිතන් ඉන්නේ අපි සාම්ප්‍රදායිකව දකින මවුස් කීබෝඩ් සම්බන්ධ කරගෙන විතරයි කියලා නේ. පුතාලගේ ෆෝන් වල තියෙන type C කියන්නේත් මොනවද? USB තමයි. අපි අහන්නේ මොකද්ද port එක type C කියනව නේද? type C කියන්නේත් මොනවද? USB. USB type C. අද ස්ටෑන්ඩඩ් මොකද්ද පුතේ? type C. ෆෝන් charger ඊට පස්සේ පුතේ අපි ඉස්සරහට ලැප්ටොප් වල එන්නේ type C charger port දෙකක් විතරයි එන්නේ. ආයේ USB sound cable sound port එහෙම එනවද? එව්ව නැහැ. ඔක්කොම මොනවද? type C මයි යන්නේ. right. බලන්න ඔය type USB A එතනින් ලියා ගන්න රූපේ ගාවම ඔය අපි ගොඩක් දකින සාම්ප්‍රදායික තමයි ඔය තියෙන්නේ USB A කියන එක. උඩින් ලියා ගන්න පුතේ mouse keyboard තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. පුතේ type B එක ගන්න මොනවද දැකලා තියෙනවා type B එක ලියන්න type B මොනවද printer scanner ඔය USB micro B සහ micro USB දෙකම මතක් කරන්න කලින් මොන වගේ තිබ්බේ පුතේ? කලින් මොන වගේ තිබ්බේ? ෆෝන් charger. දැන් දෙකම භාවිතයෙන් අයින් වෙලා තියෙන්නේ. USB micro B සහ micro USB ෆෝන් charger. මිනි USB ගොඩක් තියව පුතේ ලියා ගන්න පැරණි කැමරාවල කැමරා type C තමයි ලියන්න පුතේ වර්තමානයේ ජනප්‍රියතම කෙවෙනිය. අද ලැප්ටොප් ටැබ්ලට් ස්මාර්ට්ෆෝන් හරි type C තමයි දැවිලා තියෙන්නේ. right ලියන දේ එහෙම USB හරියට ලියන්න. වර්තමානයේ බොහෝ සෙයින් ජනප්‍රිය කෙවෙනියකි.
ඒ සඳහා හේතු කිහිපයක් පහත පරිදිය. එක උපාංගයන් බොහෝමයක් සම්බන්ධ කර ගැනීමට හැකිවීම. දෙක වේගවත් දත්ත හුවමාරුව. තුන විදුලි උපාංග ආරෝපණය කර ගැනීමට හැකිවීම. පුතේ ඉස්සර අපි PS2 තියෙන කාලේ අලුත් මවුස් එකක් සම්බන්ධ කරාට වැඩ කරන්නේ නැහැ. කම්පියුටර් රීස්ටාර්ට් කරන්න ඕනේ. අද USB කොහමද සම්බන්ධ කරපුවා වැඩ කරනවා. plug and play. plug and play. යාගන් හතර ඊළඟ සම්බන්ධ කළ සැනින් ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව. හරි. හරි අහන්න. එන අපි මදර් බෝඩ් එක බලමු පොඩ්ඩක්. හරි අහන්න.
හරි. අද වෙද්දී නම් මදර්බෝඩ් වල ටයිප් එක ගොඩක් වෙනස් වෙලා තියෙයි. හරි. සාමාන්‍යයෙන් මදර්බෝඩ් එක මව්පෝරුව. අපි මේකට තමයි පුතේ පරිගණකයේ පුරාවටම විවිධ උපාංග සම්බන්ධ කිරීම කරන්නේ. එතන සාමාන්‍යයෙන් අපි මදර්බෝඩ් එක ගත්තොත් අපිට ප්‍රධාන වශයෙන් පේනවා ළමයි පැත්තෙන් අපි ඉගෙන ගත්ත පෝට් ටික PS2 USB Ethernet port මෙන්න මේ වගේ port ටික දකින්න ලැබෙනවා. අභ්‍යන්තරයේ අපිට පේනවා ළමයි විවිධ උපාංග සම්බන්ධ කරන්න අවශ්‍ය ස්ථාන තියෙනවා සහ ප්‍රධාන chip set දෙකක් තියෙනවා. එකක් තමයි South Bridge අනික North Bridge. වැදගත්ම එක North Bridge කියන එක අනික South Bridge එක. ඊට අමතරව අපි ප්‍රොසෙසරය මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඊට අමතරව අපිට අවශ්‍ය විවිධ sound card, TV card වගේ දේවල් සම්බන්ධ කරගන්න තැන්, වීඩියෝ කාඩ් සම්බන්ධ කරගන්න තැන්, RAM එක අපි RAM කාඩ් වෙනම සම්බන්ධ කරගන්න තැන් දක්නට ලැබෙනවා. ඊට අමතරව අපි හાર્ඩ් එක වෙනම සම්බන්ධ කරගන්නවා නම් ඒකට අවශ්‍ය ඉස්සර නම් තිබ්බේ ළමයි ID වගේ දැන් SATA port එකක් දක්නට ලැබෙනවා. හරි. මෙතේ මුල් කාලේ IDE connectors දැන් ඒව එන්නේ නැහැ. දැන් ඒනොට SATA connector එකක් කියන මොකද ස්පීඩ් එක වැඩි හින්දා ඒ විදිහට එනවා. මෙන්න මේ යකඩ කෑල්ලක් වගේ තියෙන්නේ මොකද්ද පුතේ? අපි ඔයාලට heat sink කියලා කියනවා. මේ memory chip මොකද වෙන්නේ පුතේ? රත් වෙනවනේ. රත් වුණාම මේකේ කාර්යක්ෂමතාව වැඩි වෙනවා. ඒ උෂ්ණත්වය උරා ගන්න තමයි මෙයා තියෙන්නේ. ඕක උඩින් අපි ෆෑන් එකක් දානවා. එතකොට එයා ඉක්මනට කූල් වෙනවා. හරි. රයිට්. අපි පොඩ්ඩක් අන්තිම පිටුවේ තරුදා ලියා ගමු ළමයි. හරි. රයිට්. ලියන්න එක පළවෙනිතරුව බාහිරෙන් සම්බන්ධ කරගන්නා උපාංගයන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය අතුරු මුහුණත් මව්පොරුව තුල දක්නට ලැබේ. ඊළඟටරුව sound card NIC card sound card NIC card Wi-Fi card ආදිය සම්බන්ධ කර ගැනීම සඳහා PCI slot
PCI slot SLOT PCI slot භාවිතා කරනු ලබයි. ඊළඟටව පරිගණකයට ග්‍රැෆික් කාඩ් එකක් සම්බන්ධ කිරීම සඳහා graphic card graphic සම්බන්ධ කිරීම සඳහා AGP slot මේ බෝඩ් එකේ තියෙනවා AGP slot භාවිතා කරයි. හරි රයිට් ආගන් පුතා මොකද්ද මේ CMOS බැටරි කියන්නේ කතාව දැන් ඔයා ගෙදර කම්පියුටරේ ඕෆ් කරලා කරන්ට් කේබල් ඔක්කොම ගලවනවා හැබැයි ආයේ කම්පියුටරේ ඔන් කරද්දී දිනය සහ වේලාව හරිද වැරදිද හරි එහෙනම් දිනය සහ වේලාව ක්‍රියාත්මක වෙන්න බැටරියක් තියෙන්න ඕන පොඩි ගන්නේ අපේ ෆෝන් එකෙත් තියෙන අපි ඕෆ් කළාට ඇතුලේ චූටි ශක්තියක් ගන්නවා ඒකට මේ CMOS බැටරිය ගන්න ඕකට හරි යන්න පරිගණකයේ ක්‍රියා විරහිත කළද දිනය සහ වේලාව දිනය සහ වේලාව නිවැරදිව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ශක්තිය කුඩා ලිතියම් බැටරියක් මගින් සපයයි. මෙම බැටරිය CMOS බැටරිය ලෙස හඳුන්වනු ලබයි.
ඊළඟ තරුව මව්පොරුව තුල දක්නට ලැබෙන ප්‍රධාන chipset chip CHIP chipset SCT chipset දෙකකි එක साउथ ब्रिज නැත්නම් नॉर्थ ब्रिज में नॉर्थ ब्रिज में नॉर्थ ब्रिज දෙක साउथ ब्रिज हरे आगान नोट කොහෙද දැන් අපි ගත්තොත් එහෙම කතාව පුතා නෝත් බ්‍රිජ් එක තමයි වැදගත්ම. එයාට තමයි RAM කාඩ් වලින් එන data. RAM හරහා එන data. ඊට පස්සේ වීඩියෝ කාඩ් වගේ දේවල් ඍජුව සම්බන්ධ වෙලා තියෙන නෝත් බ්‍රිජ් එකට. හරි. නැත්නම් අපි එතකොට මෙමරි ස්ලොට් එක හරහා තමයි RAM කාඩ් එක සම්බන්ධ වෙන්නේ. AGP හරහා තමයි වීඩියෝ කාඩ්. එයා තමයි වැදගත්ම කෙනා. සවුත් බ්‍රිජ් එක ගත්තොත් ඒකට සම්බන්ධ වෙන්නේ IDE. SATA USB Ethernet මේ අපි දන්නවා IDE SATA හරහා තමයි පුතා හાર્ඩ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. USB හරහා තමයි පුතේ විවිධ devices සම්බන්ධ වෙන්නේ අපි දන්නවා. Ethernet කියන්නේ network port එක. හරි. CMOS memory තුල තමයි දිනය සහ වේලාව මේ දේවල් තියෙන්නේ. ඔහොම තමයි වෙන්නේ. ලියා ගන්න.
හරි. හරි පිටු අංකය 2ට આવොත් එන පිටු අංක 2ට ඔය ඉගෙන ගත්ත රූපේ දාලා තිනවා බලන්න පුතා. උඩම් ප්‍රොසෙසරේ තිනවා ප්‍රොසෙසරේට දත්ත දෙන්නේ නෝත් බ්‍රිජ් එක. නෝත් බ්‍රිජ් එක සම්බන්ධ වෙලා තිනවා මෙමරි ස්ලොට් වලටයි AGP graphic card එකටයි. එතනින් සම්බන්ධ වෙන්නේ පුතා සවුත් බ්‍රිජ් එකට. සවුත් බ්‍රිජ් එක සම්බන්ධ වෙනවා PCI බස් වලට සහ on board graphic card වලට. හරි. දැන් ඔය විදිහට තමයි පරිගණකය තුල දත්ත ගලාගෙන යන්නේ. මුලින්ම සවුත් බ්‍රිජ්, නෝත් බ්‍රිජ්, ප්‍රොසෙසර්. ඒකයි වැදගත්ම චිප්සෙට් එක. දැන් ඔයාලට ප්‍රැක්ටිකල් සෙෂන් එකක් වැටෙනවා හાર્ඩ්වෙයාර් වලට. එතකොට තව දුරටත් ඔයාලට මේවා මදර් බෝඩ් එකත් එක්ක ගලවලා බලලා ඉගෙන ගන්න පුළුවන්. හරි එහෙනම් ඔතනින් ඔය ටියුට් එක ඉවරයි. අලුත් ටියුට් එකත් එක්ක අනිත් සතියේ මුණ ගැහෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් වසරවත්.